හොඳට මතක තියාගන්න වෙබ්සයිට් එකක් තිබ්බ පණියට බිස්නස් වෙන්නේ නැහැ. වෙබ්සයිට් එකක් තිබීම අත්‍යවශ්‍යයි. ඒත් ඒක තිබ්බ කියලා බිස්නස් වෙන්නේ නැහැ. සෝ මම මේ මාර්ග දෙක කෙටියෙන් විස්තර කරන්න මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව. ඉස්සලාම පොඩ්ඩක් මතක තියාගන්න අපේ යුතුයකමක් තමයි travel agency එකක් හැටියට potential customer ගේ ඉස්සලාම ඔළුව හදන එක to come to Sri Lanka. මොකද potential customer කෙනෙක් ලංකාවට විතරක් එන්න ඕනේ කියන මතයක් නැහැ. ඒගොල්ලන්ට ඕන් ඩෙස්ටිනේෂන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් සිංගප්පූර්, මැලේසියා, තායිලන්ත, ඉන්දියා, මෝල්ඩීව්ස් ඒ වගේ ඕන දෙයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම අපි එක්සැම්පල් එකක් ගමු. අපි හිතමු මිස්ටර් ස්මිත්. එයාට අදහසක් තියෙනවා වෙකේෂන් එකක් යන්න. හොලිඩේ එකට යන්න. So අපි කොහොමද මේ මිස්ටර් ස්මිත්ව B2C මාර්ගෙන් අල්ලගන්නේ? So B2C මාර්ගෙන් අල්ලගන්නේ තමයි අපි ඉස්සලාම අපේ කම්පනි එකට බ්‍රෑන්ඩ් ඉමේජ් එකක් හදනවා. ඒ කියන්නේ ලෝගෝ එකක්, බිස්නස් කාඩ් එකක්, ඊමේල් සිග්නේචර් එකක්, වෙබ්සයිට් එකක්, කම්පනි ප්‍රොෆයිල් එකක් හදනවා. මේක හැදුවට විතරක් මදි. අපි මේක පුෂ් කරන්න ඕනේ. අපි මේක පුෂ් කරොත් තමයි මිස්ටර් ස්මිත් මේක දකින්නේ. දැන් එක්සැම්පල් එකකට ගත්තොත් අපේ සෙමිනාර් එක. දැන් අපි සෙමිනාර් එකක් හදලා ඒක නිකන් අපි සමග තිබ්බට වැඩක් නැහැ. අපි ඒක පුෂ් කරන්නේ. ඒ කියන්නේ සල්ලි යොමු කරලා සෝෂල් මීඩියා හරහා ඔව් ඩිජිටල් මාර්ගයකින් ඒක එන්ඩ් ඔඩියන්ස් එකට පුෂ් කරන්න. එහෙම පුෂ් කරාම තමයි ඒ ඔඩියන්ස් එක මේක දකින්නේ. දැකලා එයාට ආසාවක් හිතෙන් මේකට සම්බන්ධ වෙන්න ඕ මිස්ටර් ස්මිත්ගේ එක්සැම්පල් එක හැටියට ලංකාවට එන්න. සෝ මෙතන ඩවුන් සයිඩ් එක තමයි සල්ලි දාන්න තමයි මිස්ටර් ස්මිත් වගේ කට්ටිය අපිට අල්ලගන්න පුළුවන්. සෝ ඒක ගොඩක් දෙනෙක්ට දැත්තම කියනවා නම් මම පටන් ගද්දි වුණා. මම ඉස්සල්ලා කිව්වා මට ලොකු වත්කමක් තිබ්බේ නැහැ. සෝ මට හැකියාවක් තිබ්බේ නැහැ. මම පටන් ගන්න වෙලේ ඒ වගේ ආයෝජනයක් කරලා ඩයිරෙක්ට්ලි කස්ටමර් කෙනෙක් අල්ලගන්න. සෝ මට ටිකක් හොයාගන්න වුණා කොහොමද මම බිස්නස් එක පටන් ගත්තට පස්සේ කස්ටමර්ස්ලා අල්ලගන්න කියන එක පිළිබඳව මාර්ගයක් හදන්න. So මම හදාගත්ත මාර්ගය තමයි B2B. ඒ කියන්නේ මිස්ටර් ස්මිත් පුළුවන් තව මාර්ගයක් උපයෝගී කරගන්න ලංකාවට එන්න. ඒ තමයි එයාගේ කන්ට්‍රි එකේ ඉන්න travel agent කෙනෙක් ළඟට ගිහිල්ලා එයාට කියන්න පුළුවන් look I want to go on a vacation. Recommend me a good vacation destination. right? දැන් ඕගොල්ලෝ ඔක්කොම දන්නවා ලංකාව තියෙන රට හරිම සුන්දර රට. හැම තිස්සෙම වගේ magazines වල publications වල number 1 2 3 අනිවාර්යයෙන්ම ඉන්නවා. So ඒ වගේ රටක් ගොඩාක් travel agents වල ප්‍රොමෝට් කරන ප්‍රතිශතය වැඩි. So එතනදී මිස්ටර් ස්මිත් කියන්න පුළුවන්. sorry. travel agent එයාගේ රටේ ඉන්න travel agent කියන්න පුළුවන් right look I propose Sri Lanka. You can choose this destination. right? So එතනදී travel agent Mr. Smith කිව්වම right okay I want to book Sri Lanka කියලා travel agent කවදාවත් ලංකාවට ඇවිල්ලා එයා hotels book කරලා එයා accommodation එක set කරලා guidesලා හොයලා transport set කරලා මේ sightseeing set කරලා එයා ඒව කරන්නේ නැහැ. එයා කරන්නේ මොකක්ද? එයා කරන්නේ ලංකාවේ ඉන්න agent කෙනෙක් select කරනවා මේ booking එක channel කරා. අන්න එතන තමයි අපි picture එකට එන්නේ. අපිට පුළුවන් නම් ඒ ඒජන්ට්ව කන්වින්ස් කරන්න right අපි suitable company එකක් අපි reliable company එකක් අපි through ඔයා මේ business එක channel කරන්න අපි customer හොඳට බලාගෙන එයාට අවශ්‍ය හැම දෙයක්ම කරලා ආපසු යනකම් එයාට full satisfaction එක දෙන්නම් කියලා එතකොට ඒ agent අපිට ඒ business එක දෙනවා. දැන් B2B කියන business එක long lasting business එක. මොකද මම අර ඉස්සෙල්ලා කියපු මාර්ගයට වැඩිය මේ මාර්ගේ ඔයාගේ expenses absolutely low. ඉස්සෙල්ලා කියපු මාර්ගේ B2C මාර්ගේ ඔක්කොම promotions කරන්න ඕනේ ඔයා. මොකද ඔයා promote කරන්න ඕනේ website එක. ඔයා promote කරන්න ඕනේ social media. digitally ඔයා තනිකර push කරන්න. මේ මාර්ගෙන් වෙන්නේ agent තමයි ඒ කොටස කරන්නේ. එයාගේ digital marketing through එයාගේ social media marketing through
එයාගේ ඊමේල් කැම්පේන් through එයා මාකට් කරලා එයා කස්ටමර් වන්න ගන්නවා. So එතකොට අපිට ඒ එක්ස්පෙන්ස් එක දරා ගන්න අවස්ථාවක් නැහැ. අපිට තියෙන්නේ කොහොම හරි ඒජන්ට්ව කන්වින්ස් කරලා මේ බිස්නස් එක එයාගේ through ගේන්න. දැන් හොල්ට වටහා ගන්න ඕන දෙයක් තමයි රටෙන් රටට මම දැන් දිගටම මාකට් කියනවා. මොකද මේ මාකට් කියන වචනේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වචනේ. but මාකට් කියන මම අදහස් කරන්නේ රට. රටෙන් රටට එන කස්ටමර්ගේ රික්වයර්මන්ට්ස් වෙනස්. අපි එක්සාම්පල් දෙකක් ගත්තොත් ඉන්දියාව වලින් එන කස්ටමර් කෙනෙක්ගේ එක්ස්පෙක්ටේෂන්ස් වෙනස්. UK වල එන කස්ටමර් කෙනෙක්ගේ එක්ස්පෙක්ටේෂන්ස් එක සසදාද. මෙයා යන ඩෙස්ටිනේෂන්ස් වෙනස් මෙයාත් එක්ක බලත්. මෙයා ඉන්න හොටෙල්ස් වෙනත් මෙයාත් එක්ක බලත්. මෙයා ගන්න කෑම වෙනස් මෙයාත් එක්ක බලත්. so පොඩක් දෙනෙක් හයෙත් දහත් ගන්න දෙයක් තමයි ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන් ගිහිල්ලා තියෙන දන්න කියන අයිටනරි එකක් ඕ ප්‍රෝග්‍රෑම් එකක් ඕන කෙනෙක්ට සමේ දෙන්න පුළුවන්. ඇනි හැමතැනකින්ම බිස්නස් එක කියන මතේ ගොඩක් දෙනට තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉස්සල්ලාම කොටස තියෙන්නේ අපි ස්ටුඩන්ට්ස්ලාම ෆෝකස් කරනවා. අපි ඉස්සලාම කියනවා රයිට් ඔයා මේ B2B මාර්ගයේ යනවා නම් ඉස්සලාම රටක් තෝරගන්න. ඒ රට තෝරා ගන්න අපි කරුණු සාධක හැම දෙයක්ම ෆස්ට් ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එකේ ඩිස්කස් කරනවා. පැයකමාරක ඔය කාලයක් ගන්නවා. බට් ඒක අත්‍යවශ්‍ය කොටසක්. එතකොට අපි දන්නවා මේ ස්ටුඩන්ට් යන මාර්ගය එයා සිලෙක්ට් කරගෙන තියෙන කෙනෙක් පිළිබඳව. එතකොට අපිට ලේසි මෙයාව ෆැසිලිටේට් කරන්න. මම කිව්වා වගේ මේ බිස්නස් එකේ අන්තිම ඔබ්ජෙක්ටිව් එක මොකක්ද? බිස්නස් ඕ මේ ඉන්කම් එක කම්පනි එකට ගෙන ඒම. so එතනදී මෙයාව ෆෝකස් එක තියෙනවා නම් එයා දන්නවා හරියටම රයිට් මම මේ රටෙන් තමයි බිස්නස් ගේන්න ටාගට් කරන්නේ කියන එක පිළිබඳව. එතනින් එහාට අපි ඉතුරු අඩිතාලම එයාට සකස් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් කොහොම හරි මේ රටෙන් බිස්නස් ගෙනෙන්න. so first step එක තමයි focusing the student to select one destination or one country to focus to bring business. ඒක කරාට පස්සේ අපි ඒ රටෙන් දැන් මේක තමයි වැදගත්ම දේ. මේක තමයි රන් මුට්ටිය. කොහොමද මේ රටෙන් ඒජන්ට්ස්ලා තෝරගන්නේ? ඒජන්ට්ස්ලා හොයාගන්නේ කියන එක අපි පළවෙනි ලෙසන් එකේම නියම. දැන් මෙතනදී මේක කවුරුත් මම දන්න තරමට කවුරුත්ම කියලා දෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ඒගොල්ලෝගේ බිස්නස් එකේ කොටසක් අයින් කිරීම. ඒ කියන්නේ ඇඟෙන් කෑල්ලක් යනවා වගේ දෙයක්. බට් චරිත කිව්වා වගේ කිසිම ගුරු මුෂ්ටියක් නැතුව අපි ඉගෙන ගත්ත හැම මාර්ගයක්ම අපි මේ ඒජන්ට්ස්ලා හොයාගත්ත හැම මාර්ගයක්ම අපි මේ කොටසෙන් පළවෙනි ලෙසන් එකෙන් කියලා දෙනවා. ඒකට පස්සේ දෙවනුවට අපි එන්නේ ඒක සිලෙක්ට් කරාට පස්සේ කොහොමද මේගොල්ලන්ට ප්‍රොෆෙෂනල් අයිටමරි එකක් ගහන්නේ කියන එක පිළිබඳව කියලා දෙන්න. මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ ෆැක්ට්ස් තුනයි තියෙන්නේ. ඒ කියන්නේ ටෙක්නික්ස් තුනයි තියෙන්නේ බිස්නස් එකක් දිනන එක. one be professional. second being on time. ඒ කියන්නේ timely responses. වෙලාවට respond කරන්න ඕනේ නැත්නම් you are not going to get a business. third be competitive. Right? so number one is being professional. first time ඔයා ප්‍රොපෝසල් එකක් දාද්දී ඒජන්ට් කෙනෙක්ට එයා බලනවා ඔයා ප්‍රොෆෙෂනල් කම්පනි එකක්ද නැද්ද කියලා. මොකද first impression matters. ඔයගොල්ලෝ ඒක ඕන තරම් අහලා ඇති. so අපි පෙන්නනවා කොහොමද ප්‍රොෆෙෂනල් අයිටනරි එකක් ගහන්න කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට අපි කියලා දෙන්න. ඒත් එක්කම අපි ඕගොල්ලන්ට හොටෙල්ස් දැන් මේ ලොකේෂන් වල හොටෙල්ස් කොහොමද සිලෙක්ට් කරන්නේ, කොහොමද මේ රේට්ස් ගන්නෙ, කොහොමද මේ ප්‍රොඩක්ට් එකට හරියන විදිහට මේක සිලෙක්ට් කරන්න කියන එක ගැන කියලා දාලා. දැන් මම කිව්වා හොටෙල්ස් ගැන කියලා දෙන්නේ මේ සෆංගික. එයාගේ ප්‍රොෆයිල් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. so ඕගොල්ලන් මේක ඉගෙන ගන්නෙත් මම කිව්වා වගේ නෝල් ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය, ඉඳලා තියෙන කට්ටිය and තාමත් ඉන්න කට්ටිය. so මේක කරාට පස්සේ වැදගත්ම කොටසකට අපි එනවා. ඒක තමයි කොස්ටිං. ගොඩාක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි මේ කොස්ටිං කියන තැන. මොකද මම ඊත් එක්ස්පීරියන්ස් කියන්න පුළුවන් කියලා දුන්න ගොඩක් සුදුසුට යම් කිසි අදහසක් තියෙනවා නම් ඒගොල්ලන් දන්න විදිහට මේ කොස්ටිං එක ඒගොල්ලන් කරගන්නවා. ඒ කියන්නේ හොටෙල් එකක් සිලෙක්ට් කරලා ඒකට ගානක් තියලා මාකප් එකක් තියලා කස්ටමර් දෙනවා.
ට්‍රාන්ස්පෝර්ට් අරගෙන ඒකට මාකප් එකක් තියලා කස්ටමර් දෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ටෙක්නික් එකක්. අපි හරියට කියලා දෙනවා කොහොමද කොස්ටිං එක කියලා දෙන්නේ කොස්ටිං එක කරන්නේ කියන එක පිළිබඳව. ඒ කියන්නේ ඔයාට යම් කිසි අදහසක් තියෙන්න පුළුවන්, කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. අපි මූල ඉඳන් අකටම බේසික් කොස්ටිං ඉඳන් ටැරිස්, ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක්ට යන ඩොකියුමන්ට් එක වෙනකම්ම මූලෙන් ඉඳන් අගටම කියලා දෙනවා.